රයිට්. ඉතින් ළමයි 2025 රසායන විද්‍යාව පේපර් එකේ එසේ ප්‍රශ්නවල 8 වෙනි ප්‍රශ්නේ. හරි. හැමෝම වගේ කරන ඕගනික් ප්‍රශ්නේ A කොටසට කොහොමද උත්තරේ ගන්න කියන එක බලන්න යන්නේ. මේ පාර ඇවිත් තියෙන්නේ පුංචි පියවර 4ක පරිවර්තනයක්. හරි. ඒතර අර හැමදාම වගේ පළවෙනි කොටසට අහන්නේ කොහොමත් අපිට කෙමිකල් ලිස්ට් එක දීලා, හරි. ප්‍රතිකාරක ලයිස්තුව දීලා ඊට පස්සේ මේ විදිහට යන පාර දීලා හරි නැත්නම් අපිට අදාළ විදිහට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන විදිහට පරිවර්තනය දෙන්න. හරි. ඒ කියන්නේ ප්‍රතික්‍රියකයේ දීලා හැදෙන කෙනා දීලා වැඩේ කරන්න කියනවනේ කෙමිකල් ටික දීලා. එතකොට මේකෙදී ඔයාලට යන පාර දීලා තියෙනවා. පියවර 4කින් මෙහෙමලු යන්නේ කියන එක. එයාලා දීලා එතකොට තවත් චුට්ටක් වැඩේ ලේසි කෙමිකල් ටිකක් දීලා තියෙනවා. රයිට්. එහෙනම් කොහොමද මේකේ මේ පියවර 4න් මේ PQR 3 දෙනාත් හදාගෙන S එකට යන්නේ කියන එක බලමු අපි. මෙන්න මේ මෙතිල් නැත්නම් දෙක මෙතිල් ප්‍රොපන් ඇමයිඩ් කියන එක කෙනාගේ. හරි. එහෙනම් මේ පාර දැන් 25 පේපරේ මේ ප්‍රශ්නේදී යාලා අපිට නම දීලා තියෙනවා. හරි. ඒ කියන්නේ දෙක මෙතිල් ප්‍රොපන් ඇමයිඩ් කියන එක්කෙනා ආරම්භක සංයෝගය ලෙස භාවිතා කරමින් S කියන සංයෝගය සෑදීමට ප්‍රතික්‍රියා පටිපාටිය පහත දී ඇත. හරි. එහෙනම් මෙයාලා නම දීලා මේ අවුරුද්දේදී සංයෝගයක් දීලා තියෙනවා අපිට. හරි. දෙක මෙතිල් ප්‍රොපන් ඇමයිඩ් කියන මෙන්න මේකක් දීලා තියෙනවා. මේ කතාව මම කියන 2026 ඊළඟ පාර එක්සෑම් ලියන මේ සෙට් එකට මේ කතාව කියන්නේ මේ දීලා තියෙන පුංචි ඉඟියක්. ඒ කියන්නේ 25 පේපරේ එයාලා මෙන්න මේ IUPAC නමත් දීලා ව්‍යුහය දීලා තියෙනවා. එහෙනම් ඔයාලා මතක තියාගන්න අනිවාර්යෙන් 2026 පේපරේ මේක වෙන්න පුළුවන්. හරි. 26 දී මෙන්න මේ නම විතරක් දීලා මේ වගේ පියවර සෙට් එක දීලා S හදන්න කියලා වගේ දෙන්නත් පුළුවන්. නැත්තම් ඔයාලට නිකම්ම මෙන්න මෙයා දීලා පියවර ටික දෙන්නේ නැතුව S වගේ කෙනෙක් හදන්න කියලා කියන්න පුළුවන්. ඒ හින්දා මතක තියාගන්න 26 සෙට් එක. හරි. 25 කට්ටිය ලියලා නම් දැන් සෙකන්ඩ් 26 ලියනවා නම් ඔයගොල්ලොත් කට්ටිය මතක තියාගන්න මෙන්න මේ නම විතරක් දීලා සංයෝගය නොදී එන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට මේක දුන්නාම අදාළ සංයෝගය අඳගන්න නැතුව මේකේ ඊතුරු විස්තරේ හදාගන්න වෙන්නේ නැහැ. හරි. උත්තරේ හදාගන්න වෙන්නේ නැහැ. රයිට්. ওই විදිහට ආපු අවුරුදු තියෙනවා. හරි. ඒ විදිහට නම විතරක් දීලා සංයෝග ටික ඇඳගෙන සංයෝගය ඇඳගෙන ඊතුරු වැඩ ටික කරන්න ඕනි වුණ අවුරුදු තියෙනවා. ඒ හින්දා මේ 25 පේපරේ මේ දීලා තියෙන 26 කට්ටියට පුංචි ඉඟියක් කියන එක මම කියනවා අනිවාර්යෙන් ඒක මතක තියාගන්න. හරි. ගිය සැරේ 24 පේපරේ දිහා බලලත් මම කිව්වා 25 පේපරේ මෙහෙම දේවල් වෙනවා කියලා. ඒ කියපු එකක් නෑ අර හරියටම වුණා. රයිට්. ඒ හින්දා කට්ටියෙන් බලන්න. එතකොට කලින් ඒ 24 වීඩියෝස් බලලා 25 ඒ කියපු දේවල්ම ආවා කියන එක දැකපු කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. සහ මේ වගේ කතා දැනගන්න හම්බුනේ මේ වගේ තැනක නම්, ඒ කියන්නේ මේ වගේ අලුත් කතාවක් හම්බුණා නම් ඔයාලට අද ඒක ගැන පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ කියන්නේ මේ වගේ පුංචි විස්තර අපි හිතන්නේ නැති ගොඩක් කතන්දර මේ පාස් පේපර් වල තියෙනවා. හරි. විශේෂයෙන් 26 කට්ටියට 25 පේපරේ ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේ පුංචි පුංචි දේවල් හැම වීඩියෝ එකකම මම මේ දැන් සම්පූර්ණ පේපරේ කොටස් කීපයක් අපි දැන් ඩිස්කස් කරලා තියෙන්නේ. ඊටු ටිකක් කරනකොට මේ එක එක තැන්වල විශේෂ පුංචි දේවල් හම්බ වෙනවා. ඒවා කියනවා 26 කට්ටිය විශේෂයෙන් ඒවා හරියට සෙට් කරගන්න ඊළඟ පේපරේ ඔයාලගේ මේ කියන කතන්දර එනවා. රයිට්. එහෙනම් බලමු කොහොමද මේකේ මෙයත් එක්ක PQR ටික හදාගන්නේ මොන මොන කෙමිකල්ද මෙතනින් අපි තෝරගන්න ඕනි කියන විස්තර ටික බලාගෙන යමු. රයිට්. එතකොට මුලින්ම අපිට මේකේ දීලා තියෙන ඇමයිඩ් එකක්නේ. හරි. මෙතන C ඩබල් බොන්ඩ් O. ඒ කියන්නේ කාබනිල් කාණ්ඩයක් එක්ක NH2 තියෙන කෙනෙක් තමයි ඉන්නේ. හැබැයි මේක C දීලා තියෙන්නේ අර ඩබල් බොන්ඩ් O එක නැතුව. හරි. ඒ කියන්නේ නිකම්ම අපිට CONH2 කියලා දීලා තියෙන්නේ. එතකොට මෙතන ඇමයිඩ් එකකුත් කියලාවා. එයාලා. එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ මේ කියන්නේ ඇමයිඩයක් කියන එක සහ මෙතන C ඩබල් බොන්ඩ් O එකක් තියෙනවා කියන කතාව. රයිට්. එහෙනම් මෙහෙම තියෙද්දි අවුල් වගේ නම් ඔයා ඩබල් බොන්ඩ් එකක් දාලා O එකක් දාගන්න. ද්විත්ව බන්ධන O එක බඳ ගන්න. එතකොට කොහොමත් පැහැදිලිනේ රූපේ. රයිට්. එහෙනම් මෙයාව දීලා PQR කවුරුත් දන්නේ නැහැ, දාන කෙමිකල් කවුරුත් දන්නෙත් නැහැ. අර S එක හදන්නලු කියලා කියනවා. එහෙනම් අපි චුට්ටක් බලමු. ඒ කියන්නේ දීලා තියෙන කෙමිකල් ටිකයි දීලා තියෙන මේ ප්‍රධාන ප්‍රතික්‍රියකයයි හැදෙන ප්‍රධාන ඵලයයි කියන කට්ටියගේ මොන මොනවද වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පරිවර්තනයක් කරද්දී පටන් ගන්න කෙනයි අවසාන හැදෙන කෙනයි ගැන චුට්ටක් බලනවානේ මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා. පරිවර්තනයක් කරන පිළිවෙල ඒකනේ. එහෙනම් මෙයාගේ කාබන් තියෙනවනේ අපිට 1 2 3යි 4ක්. හරි. මේ පැත්තට යනකොට කාබන් 1 2 3යි 4ක්ම තියෙනවා. තව බෙන්සින් එකකුත් ඇවිල්ලා. නයිට්‍රජන් එකකුත් එක්ක. දැන් මේකෙත් නයිට්‍රජන් එකක් නම් තියෙනවා කියමුකෝ. හරි. එහෙනම් නයිට්‍රජන් එක ගැන චුට්ටක් අලුතෙන් ආවා කියලා හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි කාබන් 4ම තියෙද්දි අලුතෙන් බෙන්සින් එකක් ඇවිත් තියෙනවනේ. හරි. එහෙනම් බෙන්සින් එකක් ගන්න
මේ පියවර 4 කොහෙදී හරි බෙන්සින් එකක් දාගන්න අපිට මෙතන යල්ලා දීලා තියෙන්න ඕනේ. එහෙනම් මේ තියෙන C6යි H5 කියන්නේ හරි C6යි H5යි NH2 කියන්නේ ඔය තියෙන්නේ බෙන්සින් එකට NH2 එකක් බැඳුන ඇනිලීන් එක නෙමෙයි. හරි. එහෙනම් ඔන්න බෙන්සින් එකක් තියෙනවා කියන කතන්දරේ පේන්න තියෙනවා. හරි. ප්‍රතිකාරක ලිස්ට් එකේ බෙන්සින් එකක් පේන්න තියෙනවා. ඒකෙත් N එකක් තියෙන හින්දා මේ නයිට්‍රජන් එක බෙන්සින් එක්ක ආවා කියලා අපිට හිතා ගන්න පුළුවන් නේ. එහෙනම් මේ නයිට්‍රජන් එක අයින් වෙනවා ඇති කියලා ඔන්න දැන් ඔතනින් පොඩි අදහසක් එන්න ඕනේ. රයිට්. එහෙනම් ඒ කතාව හරි. එහෙනම් දැන් අපි බලන්න ඕනි මෙන්න මේ නයිට්‍රජන් එකත් එක්ක මේ කාබන් 4 එකතු වෙලා තියෙන ඩබල් බොන්ඩ් එකකින්. එහෙනම් ඔයාලට මෙතනදී මතක් වෙන්නම ඕනි නයිට්‍රජන් එකත් එක්ක ඩබල් බොන්ඩ් එකකින් කාබන් එකක් සෙට් වෙන්න නම් අපි පරිවර්තනවල කතා කරන කට්ටියගේ නිකන් කවුරු එකතු වුණොත් ඒ කියන්නේ මධ්‍යසාරකුයි ඇමීන් එකකුයි එකතු වුණොත්ද නැත්නම් කාබොක්සිලික් එකකුයි ඇමීන් එකකුයි එකතු වුණොත්ද ඇල්ඩිහයිඩ් කීටෝන වගේ ඇමීනත් එක්ක එකතු වුණොත්ද අර කතාව හැදෙන්නේ කියන එක මතක් වෙන්න ඕනේ. එහෙනම් ඒක මතක් කරාට පස්සේ ඔයාලට ඔතන මතක් වෙන්න ඕනි ඔය කතාව හැදෙන්නේ ඇල්ඩිහයිඩ් කීටෝන කියන කට්ටිය ඇමීනයක් එක්ක එකතු වුණොත්. හරි. එතකොට මේ ඇනිලීන් කියන්නේ ඇමීනයක් වගේ කෙනෙක්නේ. හරි. ඇමීන ඇතුළේ ඉන්න ඇරෝමැටික් එක්කෙනා නෙමෙයි. ඇනිලීන් කියන්නේ. එහෙනම් මෙයා දැන් ඇමීනයක්. එහෙනම් අපිට බෙන්සීන් එකයි නයිට්‍රජන් එකයි එන ඇමීන ඉන්නවා. ඒ කියන්නේ මෙන්න මේ S එකේ මේ පැත්තේ ටික අපිට කෙමිකල් ලිස්ට් එකේ දීලා තියෙනවා. එහෙනම් ඔයාට මෙන්න මේ PQR කියන කතාවෙන් මේ ප්‍රතික්‍රියා හතරෙන් හදාගන්න වෙනවා. මෙන්න මේ පැත්තේ කීටෝනයක් හරි ඇල්ඩිහයිඩයක් හරි. එහෙනම් ඔයා දැන් හිතන්න ඕනි මේකෙන් හදාගන්නේ ඇල්ඩිහයිඩයක්ද කීටෝනයක්ද කියන එක. ඒක හොයාගන්න කොහොමද? කීටෝනයක් නම් අපි දන්නවනේ සාමාන්‍යයෙන් ඩබල් බොන්ඩ් එක තියෙන්නේ මැද කාබන්ගේ අනිවාර්යෙන් ඒතකොට ඒ කාබන්ගේ දෙපැත්තේ තව කාබන් දෙකක් තියෙනවා. හැබැයි මේ කාබන්ගේ දැන් ඩබල් බොන්ඩ් එක තිබුණොත් මේ නයිට්‍රජන් එකේ හයිඩ්‍රජන් දෙන්නත් එක්ක උතන කතාව හැදෙන්නේ. නයිට්‍රජන් කාබන් අතර ඩබල් බොන්ඩ් එක එන්නේ. එහෙනම් මෙතන මෙයා ඇල්ඩිහයිඩයක් විදිහට අයිනේ ඩබල් බොන්ඩ් O එක තියෙන කෙනෙක් විදිහේ ඉන්නවා. රයිට්. එහෙනම් අපි දැන් try කරමු මෙයාගෙන් මේ පියවර ටික ඇතුලේ ඇල්ඩිහයිඩයක් හදාගන්න. රයිට්. එහෙනම් දැන් හිතන්න ඕනි ඇල්ඩිහයිඩයක් හදන්නේ කොහොමද කියන්නේ? ඇල්ඩිහයිඩයක් කොහොමද හදන්නේ? ඇල්ඩිහයිඩයක් හදන්න නම් අපිට තියෙන්න ඕනි දේවල් ටිකක් තියෙනවානේ. එක්කෝ මධ්‍යසාර දෙන්න ඕනේ. හරි. මධ්‍යසාරයක් කිව්වත් බෑ. ඒකෙත් වර්ග තියෙනවා අපිට ප්‍රාථමික, ද්විතීක, තෘතීක කියලා. එතනින් කාගෙන්ද අපිට පුළුවන් මධ්‍යසාරයකින්? කියන්නේ මොන මධ්‍යසාරකින්ද අපිට පුළුවන් ඇල්ඩිහයිඩයක් හදාගන්න? ප්‍රාථමික මධ්‍යසාරයක් වෙන්න මෙපේ. ද්විතීක එකක් වුණොත් අනිවාර්යෙන් කීටෝනයක් හැදෙන්නේ. හරි. මොනවා දැම්මත් කීටෝනයක් හැදෙන්නේ. තෘතීක මධ්‍යසාරකෙන් කීටෝනවත් ඇල්ඩිහයිඩවත් මුකුත් හැදෙන්නේ නැහැ. හේතුව එයාලා ඔක්සිකරණයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි මතක් කරමු කොහොමද ඇල්ඩිහයිඩයක් හදන්නේ කියන එක ප්‍රාථමික මධ්‍යසාර වලින්. ප්‍රාථමික මධ්‍යසාරයට දාන්න එපේ PCC. ප්‍රාථමික මධ්‍යසාරයක් ඔක්සීකරණය කරද්දී අපි දානවනේ ප්‍රබල ඔක්සිකාරක. එතනදී H+KMnO4 වගේ කෙනෙක් දාන්න පුළුවන්. හැබැයි ප්‍රාථමික මධ්‍යසාරය යන්නේ කාටද? කාබොක්සිලික් අම්ලයකට. අපිට ඕනි මෙතන ඇල්ඩිහයිඩට යවා ගන්න. එහෙනම් අපි අර ප්‍රබල ඔක්සිකාරකත්වයක් නැති, ඔක්සිකාරක හැකියාවක් නැති ඔක්සිකාරකයක් දානවා PCC කියනගෙන. පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට්. මෙතන මම PCC විතරයි ලිව්වේ. පිරිඩීනියම් ක්ලෝරෝක්‍රෝමේට් කියන PCC කියන කෙනා දාලා පුළුවන් අපිට එයා කාබොක්සිලික්ටම නොයා හරි අර ප්‍රාථමික මධ්‍යසාරේ කාබොක්සිලික්ටම නොයා ඇල්ඩිහයිඩ් එකකින් නවත්ත ගන්න. එහෙනම් මේකේ අපිට මීටර් වෙන්න ඕනි කොහොම හරි ප්‍රාථමික මධ්‍යසාරයක් හදාගත්තොත් ඇල්ඩිහයිඩට යන්න පුළුවන්. එහෙනම් ඒකත් හරි. හැබැයි දැන් මෙතන ප්‍රාථමික මධ්‍යසාරයක් නැහැ අපිට ඇල්ඩිහයිඩ් හදාගන්න. එහෙනම් මධ්‍යසාරේ හදාගන්න විදිහක් කල්පනා කරන්නත් වෙනවා. මෙයාගෙන් එකපාරටම මධ්‍යසාරයකට යන්න පුළුවන් ඇමයිඩ් එකකින්. ඇමයිඩ් එකකින් යන්න බෑනේ. හැබැයි NH2 එකක් තියෙන ඇමීන් එකකින්, ඒ කියන්නේ මෙතන CH2 NH2 වගේ තියෙන ඇමීන් එකකින් අපිට මධ්‍යසාරයකට යන්න පුළුවන්. සෝඩියම් නයිට්‍රයිට් එක HCl වගේ දාලා. හරි. කෙමිකලුත් තියෙනවා මේ. සෝඩියම් නයිට්‍රයිට් එක HCl තියෙනවා. එහෙනම් මධ්‍යසාරයක් හදාගන්න කලින් මෙයා ඇමයිඩ් විදිහට ඉන්නේ නැතුව ඇමයින් එකට හරව ගන්න වෙනවා. ඇමීන් එකට හරව ගන්න වෙනවා. එහෙනම් මෙහෙම කෙනෙක් ඇමයිඩයක් ඇමීන් එකට හරව ගන්න අපිට මොකද කරන්න පුළුවන්? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක වියලි ඊතර දාන්න පුළුවන්. අපි කාබොක්සිලික්ටත් මතකද? මධ්‍යසාරයක් හදාගන්න පුළුවන් කාබොක්සිලික් එක්කිනු. කාබොක්සිලික් එක ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් ජලය දාලා පුළුවන් අපිට කාට යවන්නද? මධ්‍යසාරයකට යවන්න. ඒ වගේමයි මෙයාත්. මෙයාගෙත් වෙන්නේ දැන් අතන කාබොක්සිලික් වෙත් වෙන්නේ C ඩබල් බොන්ඩ් O එක CH2 එකක් වෙනවා. මෙයාටත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වියලි ඊතර එක දානකොට C ඩබල් බොන්ඩ් O එක CH2 එකක් වෙලා NH2 කියන ඇමීනයට
හදාගන්න පුළුවන්. CH2NH2 කියන ඇමීනට අරන් යන්න පුළුවන්. right. එහෙනම් මේකෙදී අපි බලමු කොහොමද එහෙනම් පළවෙනි එකේදී දාන්න තියෙන්නේ කියලා. හරි. right. එහෙනම් මෙතන අපිට ඇමීනට යන්න නම් මෙයාට දාන්න ඕනේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වියලි ඊතරත් එක්ක. right. එහෙනම් අපි පළවෙනි එකේ මේ ප්‍රතික්‍රියාවේදී ප්‍රතික්‍රියා මංක 1 කියලා එලා දීලා තියෙන එක ලිව්වේ නැහැ මම කෙමිකල් එක දාන්න ඕනේ ඉන්න මෙතන. එහෙනම් උත්තරේ අපිට ගත්ත හැකි මෙතන ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් අපි වියලි ඊතර මාධ්‍යයේ දානවා කියලා සාමාන්‍යයෙන් උතන කතා කරනවා. සාමාන්‍යයෙන් අපි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාද්දි ජලය දානවා. එතකොට මේක දැන් අපිට ජලය දීලා නැහැනේ. මෙතනදී ජලය අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේ දෙන්න විතරක් ලියවනම් ඇති. ඔයාලා ජලය දැම්මත් අවුලක් වෙන්නේ නැහැ. හේතුව ඔයාලා ඉගෙනගෙන තියෙන විදිහත් එක්ක. හැබැයි මේකේ ජලය දීලා නැති හින්දා අවුලක් වෙන්නේ නැහැ. right. එහෙනම් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වියලි ඊතරත් එක්ක දැම්මාම මෙයා CH2NH2 එකක් කරගන්න පුළුවන්. right. එහෙනම් කවුද P වලට එන්නේ? හරි. P වලට එන කෙනත් අපි ඇඳගෙන මෙයා P වලට එන්නේ එහෙනම් මේ මොකුත් වෙනස් වෙන්නේ නැහැනේ. C double bond එක CH2 එකක් වෙනවා. එහෙනම් මෙතන හැදෙනවා P කියලා කෙනෙක්. P වලින් දාගමු CH3 CH මේගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැනේ. ඒගොල්ලෝ හැම වෙනවා. මෙතන CH2NH2 එකක් වෙනවා. CH2NH2 එකක් වෙනවා. එහෙනම් ඔන්න ඔය ඇමීනේ හදාගන්න පුළුවන්. right. ඊට පස්සේ දැන් බලමු අපි දැන් ඊළඟ ටාගට් එක මධ්‍යසාරය හදාගන්න එක. එහෙනම් ඇමීනයක් ඉන්නකොට මධ්‍යසාරයක් හදාගන්න පුළුවන් අපිට සෝඩියම් නයිට්‍රයිට් තනුක HCl එක දාලා. එහෙනම් මෙතෙන් එනවා සෝඩියම් නයිට්‍රයිට් එක තනුක HCl දාන්න ඕනේ. හරි. එකට ලියන්න පහලින් ලිව්වත් කමක් නැහැ. තනුක HCl දාන්න ඕනේ. right. එහෙනම් මෙයාට P කියලා අපු මෙන්න මේ ඇමීනට තනුක HCl එක්ක සෝඩියම් නයිට්‍රයිට් එක දැම්මහම අපිට එනවා Q කියන ප්‍රාථමික මධ්‍යසාරයක්. හරි. එහෙනම් ඒකෙත් මේ කොටස් මොකුත් වෙනස් වෙන්නේ නැහැ. NH2 කියන OH එකක් වෙන්නේ. එහෙනම් Q කියන කෙනාගේදී හැදෙනවා CH3 CH2OH එක. right. එහෙනම් මධ්‍යසාරය හරි. එහෙනම් දැන් අපිට මතක් වෙන්න ඕනේ කොහොමද මෙයාව ඇල්ඩිහයිඩට හරව ගන්නේ. ඇල්ඩිහයිඩට හරව ගන්න පුළුවන් ප්‍රාථමික මධ්‍යසාරයකට PCC දාලා. එහෙනම් මෙතෙන්න Q කියලා අපිට ආපු ප්‍රාථමික මධ්‍යසාරයට PCC දාන්න. එතකොට එනවා R කියන ඇල්ඩිහයිඩ්. right. එහෙනම් ඇල්ඩිහයිඩ් එනවා CH3CH3CHO නැත්නම් අපි ඩබල් බොන්ඩ් එක දාලා දින්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේකම මෙහෙම CHO කියලා ලියන්නත් පුළුවන්. අවුලක් නැහැ. එහෙනම් ඇල්ඩිහයිඩ් ඔය දෙ විදිහටම පෙන්වන්න පුළුවන්. කොහොම ලිව්වත් හරි. එහෙනම් ඇල්ඩිහයිඩෙත් හරි. ඊට පස්සේ අපිට S එක හැදෙන්න නම් කවුද දාන්න ඕනේ? දැන් බෙන්සින් කෙනෙක් එන්න ඕනේ. ඇල්ඩිහයිඩට එනකන් වාර්ට. එහෙනම් බෙන්සින් එකක් එන්න නම් අපිට දාන්න තියෙන යලමේ දීලා තියෙන ඇනිලින් එකනේ. එහෙනම් මෙතෙන්ද අන්තිමට ඇනිලින් එක දාන්න තියෙන්නේ. ඒක ඔයාලට බෙන්සින් ඇදලා NH2 දාන්නත් පුළුවන්. එහෙම අවුලක් නැහැ. නැත්නම් දීලා තියෙන එකම අපි ලියමු. C6H5NH2 කියලා ලියන්නත් පුළුවන්. හරි. මේක ලිව්වත් අවුලක් නැහැ. බෙන්සින් එක ඇඳලා මේකෙදි බෙන්සින්ට අර දැන් 5 බන්ධන තුන පෙන්වලා තිබ්බට ඔයාලා මෙතන බෝලේ දාලා මැද අපි ඉලෙක්ට්‍රෝන වලාවට බෝලයක් දාලා අඳිනවනේ. රොමක් දාලා. ඒ විදිහට ඇඳත් අවුලක් නැහැ. කොහොම ඇඳත් එකයි. හරි. එකම තමයි ඔය තියෙන්නේ. ඇනිලින්ම තමයි. right. එහෙනම් ඒ කොටස එහෙම ලොකු අමාරු කොටසක් නෙමෙයි. ලකුණුත් ලොකුවට දීලත් නැහැ. 35යි මේ පාර ඒ පුංචි ප්‍රශ්නෙට දීලා තියෙන්නේ. කෙමිකල් ටිකක් දීලා යන පාරත් දීලා ලොකු තියරියක් යන එකකුත් නෙමෙයි අහලත් තියෙන්නේ. හැබැයි මේක මතක නැති කෙනෙක්ට මේක ලොකු එකක් තමයි. හරි. ඒ කියන්නේ අන්න අතනදී ඔයාලට හිතුන්නේ නැත්නම් ඇල්ඩිහයිඩ් එකයි ඇමීනයක් වගේ මේ ඇනිලින් එකයි එකතු වෙලා තියෙන්නේ කියන එක මේ පැත්තේ නම් වැඩේ කරගෙන යන්න වෙන්නේ නැහැ. හරි. ඒ හින්දා හරියට මේ ටික පාඩම් කරලා ගියපු කෙනෙක්ට ඒ කියන්නේ මේවා මතක කෙනෙක්ට මේක විනාඩි කීපයක පුංචි ප්‍රශ්නයක්. ඒ කියන්නේ විනාඩියෙන් දෙකෙන් කරන්න පුළුවන් පොඩි වැඩක් මේ තියෙන්නේ. ලකුණුත් 35ක් විතර දීලා තියෙන්නේ ඒ හින්දා. right. එහෙනම් පළවෙනි 8 A කොටසට උත්තරේ ඔය විදිහට ගන්න පුළුවන්. right. එහෙනම් අපි බලමු B කොටසේ කොහොමද කතාව මොකද්ද යන්නේ කියන එක. හරි. right. අපි බලමු B කොටසේ මොකද්ද කතාව යන්නේ කියන එක. හරි. එයාලා කියනවා දෙක මෙතිල් දෙක බියුටීන් සහ HBr අතර සිදුවන ප්‍රතික්‍රියාව සලකන්නලු. හරි.
ඊට පස්සේ කියනවා මෙම ප්‍රතික්‍රියාවේදී සෑදීමට ඉඩ ඇති ඵල දෙකෙහි ව්‍යුහ දෙන්න. හරි එහෙනම් මේකෙදි ඵල දෙකක් හැදෙන්න පුළුවන් වගේ කතාවක් කියලා කියනවා. ව්‍යුහ දෙක අපිට අඳින්නලු. එහෙනම් මේකෙදි ඔන්න දැන් 26 පේපරේට යන්නත් දෙයක් නෑ මේකේ. මෙතනම දැන් ඔන්න අපිට නම දීලා සංයෝගය ඇඳ ගන්න වෙන කතන්දරයක් ඇවිත් තියෙනවා. එහෙනම් HBR දාද්දි කොහොමද වැඩේ වෙන්නේ කියන එක දැනගන්න නම් මේ තියෙන සංයෝගය ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්. එහෙනම් අපි බලමු. එයාලා මේ කියන විදිහට මේකට අපිට රූපය ඇඳ ගන්න පුළුවන්ද කියලා. හරි. දැන් මේ කතාව අපි නාමකරණයේදී හරි ඕගනික් වල මුලම සංයෝග ටික අඳුරගත්තට පස්සේ නාමකරණයත් එක්ක කතා කරනවනේ. කොහොමද නම දුන්නාම ව්‍යුහය ඇඳගන්නේ කියන එක. එහෙනම් යාලා දීලා තියෙන අපිට 2 මෙතිල් 2 බියුටීන් කියන කෙනානේ. 2 මෙතිල් 2 බියුටීන් කියලා නමක් දීලා තියෙනවා. මේකට ව්‍යුහය ඇඳගන්න වෙනම අපිට ඉතුරු වැඩ ටික කරන්න නම්. රයිට්. මේකේ ව්‍යුහය ඇඳොත් කොහොම එයිද අපිට? සාමාන්‍යයෙන් නමක් දුන්නාම අපි කොහොමද ව්‍යුහයක් අඳින්නේ? අපි මොන දේවල් ටික මේක ඇතුලේ හොයා ගන්න ඕනේ. අපි දන්නව නේද නමක් ඇතුලේ තියෙන මෙන්න මේ එක කොටසෙන් කියවෙන්නේ මොනවද කියලා. අන්න ඒ ටික චුට්ටක් අඳුරගත්තා නම් ඊට පස්සේ නිකන් රූපය ඇඳලා දාන්න තියෙනවා. හරි. අපි 2 මෙතිල් කියන කතාවේදී මොකක්ද මේ අදහස් කරන්නේ? ආදේශ කාණ්ඩයක් විදිහට ශාඛාවක් විදිහට මෙතිල් කෙනෙක් ඉන්නවලු දෙවනි කාබන්ගේ කියන එක නේද මේ කියන්නේ. අර මවුදාමේ කාබන් ටික අපි අංකණය කරාම අංක 2 CH3 කියලා මෙතිල් කෙනෙක් ඉන්නවා කියලා නෙමෙයි කියන්නේ. එහෙනම් මෙන්න මේ චුට්ටෙන් කියන්නේ අපිට නිකන් අපි මෙහෙම ගමුකෝ දෙවනි කාබන් එකේ මෙතිල් කාණ්ඩයක් තියෙනවා. හරි. දෙවනි කාබන් එකේ මෙතිල් කාණ්ඩයක් තියෙනවා. දෙකේ CH3 එකක් තියෙනවා කියලා කියනවා. හරි. ඊට පස්සේ මෙතන බියුට් කියන එකෙන් මොකද්ද කියන්නේ? හරි. ඒ කියන්නේ දෙක බියුට් කියලා කතාවක් නැහැ නේ. ඒ කියන්නේ බියුට් එකෙන් හරි පෙන්ට් ප්‍රොප් මෙත් එත් වගේ තිබ්බොත් ඔතන ඒ කියන්නේ කාබන් ගාන. එතකොට ඉතින් දෙකේ කාබන් ගානක් තුනේ කාබන් ගානක් කියලා කතන්දරයක් නැහැ නේ. එහෙනම් මේ දෙකේ ඉලක්කම බියුට් එකට අයිති කතාවක් නෙමෙයි. බියුට් එකෙන් කියන්නේ අපිට කාබන්ලා 4ක් ඉන්නවා කියන එක. හරි. කාබන්ලා 4 දෙනෙක් ඉන්නවා කියන එක තමයි බියුට් එකෙන් කියන්නේ. ඊට පස්සේ ඊන් එක එක්ක මොකක්ද අදහස් වෙන්නේ? මේක ඇතුලේ කොහේ හරි මෙන්න මේ මවුදාමේ කාබන් ටිකනේ බියුට් එකෙන් කියන්නේ. මවුදාමේ කාබන් 4 ඇතුලේ ද්විත්ව බන්ධනයක් තියෙනවලු කොහේ හරි. කාබන් දෙන්නෙක් අතරේ ද්විත්ව බන්ධනයක් තියෙනවලු. හරි. ද්විත්ව බන්ධනයක් තියෙනවලු. ඒක කොහේ තියෙනවා කියලා කියන්න බෑ අපිට. ඉතින් කොහෙද ඒක තියෙන්නේ කියලා අපිට කියන්න බෑ යාලා. අන්න ඒකේ ඉලක්කම තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අපි මතකද නාමකරණයේදී ඉගෙන ගන්නවා මේක 2 බියුටීන් කියලා ලියනවා වගේම මෙතන ලියන්න පුළුවන් මේකේ නම මෙහෙමත් 2 මෙතිල් 2 මෙතිල් බියුට් 2 ඊන් කියලා ලියන්නත් පුළුවන් මේ නම. හරි. 2 මෙතිල් බියුට් 2 ඊන් කියලා ලියන්නත් පුළුවන්. එතකොට මෙන්න මේ දෙකේ ඉලක්කම බියුට් එකට ඉස්සරහට ගෙනාවා කියලා වැරද්දක් නැහැ. හරි. එතකොට මේ නම් දෙකම ලියන්න පුළුවන් අපිට. ඒ හින්දා මෙන්න මේ 2 ඊන් කියලා මෙතන තිබ්බනම් අපිට ටක් ගාලා මතක් වෙනවා නම් මේ දෙවෙනි කාබන් එකත් එක්ක තමයි ඩබල් බොන්ඩ් එක යන්නේ කියලා. හරි. හැබැයි මෙහෙම තියෙද්දි කෙනෙක්ට පැටලිලා හිතෙන්නේ නැති වෙන්න පුළුවන් ද්විත්ව බන්ධනයේ දෙකේ ඉන්නේ කියන එක. හරි. ඒ කියන්නේ 2 කියලා දාන්නේ අපි මේ ඩබල් බොන්ඩ් එකේ කාබන් දෙකෙන් අඩු අංකෙනේ. එහෙනම් අඩු අංකෙයි වැඩි අංක කියන 3යි 2යි 3යි අතර ඉන්නවා කියන එක හිතෙන්නේ නැති වෙන්න පුළුවන් මෙහෙම තියෙද්දි. හැබැයි අපි ඉගෙන ගන්නවා මේ විදිහට දෙවිදිහටම නම ලියන්න පුළුවන් කියන එක. එහෙනම් මෙන්න මේ දෙවනි කාබන් එකත් එක්ක ඒ කියන්නේ 2යි 3යි අතරේ ඩබල් බොන්ඩ් එක තියෙනවා කියන එකත් ඔතනින් කියනවා. එහෙනම් අපි අඳුරගත්තා මේකේ දෙවනි කාබන් එකේ CH3 කියලා මෙතිල් කාණ්ඩයක් තියෙනවා. ඔක්කොම දාමයේ ඇතුලේ ඒ කියන්නේ ප්‍රධාන මවුදාමයේ ඔක්කොම කාබන් 4ක් තියෙනවා. ඊට පස්සේ ඩබල් බොන්ඩ් එකක් තියෙනවා දෙවනි කාබන් එකත් එක්ක කියන එක 2 3 කාබන් දෙක අතර කියන එක. එහෙනම් ව්‍යුහය අඳ ගන්න පුළුවන් නේද අපිට? ව්‍යුහය අඳිද්දී කොහොමද එහෙනම් පටන් ගන්න අපි? අපිට ඉස්සල්ලාම පුළුවන් ද ශාඛාවක් දාගන්න? ආදේශ කාණ්ඩයක් දාගන්න? බෑනේ. මවුදාමේ තියෙන්න බෑ. එහෙනම් මවුදාමේ කියන්නේ කාබන් 4ක් ඉන්න කෙනා. එහෙනම් අපි මේක ඇඳගත්තොත් කාබන් 4ක් නිකන් මෙහෙම පොලිමරට දාගන්න. වෙන මොකුත් කරන්න විස්තර නැහැනේ තාම අපිට. හරි. අපි මුලින්ම කාබන් ටික ගත්තා. ඊට පස්සේ සාමාන්‍යයෙන් දාමය අංකණය කරද්දී අපි කරන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අනුවනේ. එහෙනම් මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ වෙන්නේ නම ඉවර වෙලා තියෙන කෙනා. එහෙනම් ඒ ඉන්න එකනේ. එහෙනම් ද්විත්ව බන්ධන ඉන්න තැන හරියට මාක් කරගෙන මිසක් ඉතුරු කට්ටියට අංක දාන්න යන්නේ නැහැ අපි. කාබන් වලට අංක දාන්න බෑ. ප්‍රධාන කෙනා මේක ඇතුළට ගේන්නේ නැතු. එහෙනම් ප්‍රධාන කෙනා ගේනවා අපි 2යි 3යි අතරලු ඉන්නේ. එහෙනම් මේකේ කොහෙන් ගත්තත් 1 2 3 4 1 2 3 4 2 3 වෙන්නේ මේ දෙන්නනේ. එහෙනම් අනිවාර්යෙන් ඩබල් බොන්ඩ් එක මේ දෙන්න අතරේ
තියෙන්න ඕනි කියලා ගන්න පුළුවන්. එහෙනම් දැන් අංකණය කරාම අපි මේ පැත්තේ දාගමුකෝ 1 2 3 4. ඔන්න දැන් එහෙනම් ශාඛාවට ආව හැකි දෙකේලු මෙතිල් කෙනෙක් ඉන්නේ. එහෙනම් මෙන්න මේකේ CH3 කියලා මෙතිල් කෙනෙක් ඉන්නවා කියලා කියනවා. එහෙනම් ඒක හදා ගන්නත් පුළුවන්. හරි. එහෙනම් CH3 කෙනෙක් මෙතන ඉන්නවා කියලා ගන්න පුළුවන්. එහෙනම් ඉතුරු ටික මොකද කරන්න දැන්? දැන් ආය අපිට පෙන්වන්න දෙයක් නැහැ. අපි දැන් කාබන් 4ක් ඉන්නවා කියලා මවුදාමයේ. ඒකත් පෙන්නවා. CH3 එකක් අලුතෙන් මෙතිල් එකක් විදිහට එනවා කියලා දෙවෙනි කාබන්ට ඒකත් පෙන්නවා. ඩබල් බොන්ඩ් එකත් පෙන්නවා. එහෙනම් සම්පූර්ණයිද දැන් උත්තරේ සංයෝගය? තාම නෑ. මේ කාබන්ලගේ බන්ධන ටික සම්පූර්ණ වෙලා නෑ තාම. එහෙනම් මොකද කරන්නේ? ඉතුරු අඩුපාඩු ටික පුරවන්න හැම කාබන් කෙනෙක්ටම අවශ්‍ය ප්‍රමාණයට හයිඩ්‍රජන් ටික දාන්න ඕනේ. හරි. අවශ්‍ය ප්‍රමාණය කොහොමද හොයාගන්නේ? අපි දන්නනේ කාබන් කෙනෙක්ට හදන්න පුළුවන් බන්ධන 4යි කියලා. එහෙනම් මේ එක එක්කෙනාගේ තියෙන බන්ධනේ ඇරලා ඉතුරු ටික අඩුවට හයිඩ්‍රජන් දාන්න තියෙන. එහෙනම් මේකේ හයිඩ්‍රජන් 3ක් දුන්නා නම් ඒ කියන්නේ මෙයා CH3 කරා නම් එයා හරි. දෙවෙනි කාබන් එක දැනටම 1 2 3 4ක් තියාගෙන ඉන්නේ බන්ධන. තුන්වෙනි කාබන්ගේ බන්ධන 3යි තියෙන්නේ. එහෙනම් මෙයාට එක H එකක් දෙමු අපි. මෙයත් 1යි තියාගෙන ඉන්නේ. එහෙනම් මෙයාටත් H3ක් දීලා CH3 කරා නම් හරි. රයිට්. එහෙනම් ඕක තමයි දෙක මෙතිල් දෙක බියුටීන් කියන සංයෝගය වෙන්නේ. හරි. මේ නමට අදාළ සංයෝගේ ඔන්න අපි හදාගත්තා. රයිට්. දැන් එමු ප්‍රශ්නෙට. එයාලා කියන්නේ එහෙනම් මෙන්න මේකත් එක්ක HBr අතර ප්‍රතික්‍රියාව තමයි සලකන්න කියන්නේ. හරි. එහෙනම් මෙයාට HBr දානකොට ඔය කියන විදිහට දැන් ඵල දෙකක් එනවලු. පළවෙනි කොටස කියන්නේ අන්නේ ඵල දෙක අඳින්න කියලා. එහෙනම් අපි මෙහෙම ගමු. මෙයාට HBr දානකොට එක ඵලයකුයි මෙයාට HBr දානකොට තවත් ඵලයකුයි එනවලු. මොකද්ද වෙනස? මෙතනදී මතකද පුංචි නීතියක් තියෙනවා. හරි. පුංචි නීතියක් තියෙනවා. HBr දානකොට මාකෝනිකොෆ් නීතියක් කියලා එකක් හම්බුණා මතකද? HBr දානකොට හයිඩ්‍රජන් හේලයිඩ් දානකොට මෙන්න මේ ඩබල් බොන්ඩ් වලට. හරි. එයාලා කියනවානේ මෙහෙම කතාවක්. හයිඩ්‍රජන් එක එන්න ඕනි සාමාන්‍යයෙන් මේ දෙන්නගෙන්, ඒ කියන්නේ ඩබල් බොන්ඩ් එකේ කාබන් දෙන්නගෙන් හයිඩ්‍රජන් වැඩි එකට. Br එක නැත්නම් හැලජනේ එන්න ඕනි හයිඩ්‍රජන් අඩු කාබන්ට කියලා කියනවා. එහෙනම් අන්න එහෙම එන කෙනා තමයි ප්‍රධාන ඵලය කියලා කියන්නේත් අපි. එහෙනම් මේකේ ගත්තොත් ප්‍රධාන ඵලයේ විදිහට CH කියන එකට H එක ඇවිල්ලා මෙතෙන්ද Br ආවනම් නේද ප්‍රධාන ඵලය හම්බෙන්නේ අපිට. එහෙනම් උත්තරේ එනවා නේද? එතකොට CH3 ඊට පස්සේ මෙතන CH3 ඔන්න Br එක මෙතෙන් එනවා දැන්. ඊට පස්සේ මෙතන ඩබල් බොන්ඩ් එක දැන් නැති වෙනවා. මෙයා CH එක දැන් අර H එක ඇවිදලා CH2 වෙලා මේ CH3 එක හොම් වෙනවා. හරි. එහෙනම් ඔන්නෝම තෘතීක හේලයිඩයක් වගේ කෙනෙක් හදාගන්න පුළුවන්. තෘතීක හේලයිඩයක් කියන්නේ Br එක බැඳිලා ඉන්න කාබන්ට තව කාබන් ළම තුන් දෙනෙක් කෙලින්ම බැඳිලා ඉන්නේ. හරි. එහෙනම් තෘතීක හේලයිඩයක් එනවා. රයිට්. එහෙනම් ඒකේ අපි මාකෝනිකොෆ්ට අනුව කතා කරේ H එක එනවා H වැඩි කාබන්ට Br එක එනවා H අඩු කාබන්ට අරක හැදෙන්න පුළුවන්. ඕකෙම මාකෝනිකොෆ් නීතිය අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. ඒවට අපි සුළුඵල කියලා කියනවා. ඒකෙදි වෙන්නේ H එක එනවා H අඩු කාබන්ට Br එක හැලජනය එනවා H වැඩි කාබන්ට. එතකොට හැදෙනවා එහෙනම් CH3 CCH3 මෙතෙන්ද දැන් H එකක් එනවා. හරි. අපි යා මෙතෙන්නම දාගමු. අය ඩබල් බොන්ඩ් එක නැති වෙනවා. දැන් CH තිබ්බ මෙයාට තමයි Br එක එන්නේ. හරි. CH3 කියලා එනවා. එහෙනම් ওই විදිහට ඵල දෙක අඳින්න පුළුවන්. හරි. එතන ප්‍රධාන ඵල සුළු ඵල කතාවක් අහන්නේ මේකෙදි හැදෙන්න පුළුවන් ඵල දෙකේ ව්‍යුහ අඳින්න කියලා කියන්නේ. එහෙනම් උත්තරේ මෙතන පළවෙනි කොටසට මෙන්න මේ දෙන්න කියලා ගන්න පුළුවන්. රයිට්. එහෙනම් පළවෙනි කොටසට උත්තරේ ඕක එන්නේ කියලා ඔය දෙන්න අඳින්න විතරයි තියෙන. ඒ කියන්නේ මෙහෙම ප්‍රතික්‍රියාවක් ඉදිරි ඉතල දාලා ලියන්න ඕනේ නැහැ ඔයාලා. ව්‍යුහ දෙකනේ අඳින්න කියන්නේ. ඔයා මෙන්න මේ දෙන්නම කොහොම හරි ඇඳලා වෙත් තියෙනවනම් එක ළඟ උඩ යට හරි දෙපැත්තට හරි දෙන්න ඇඳලා වෙත් තිබ්බනම් ලකුණු ටික උතන අනිවාර්යෙන් හම්බ වෙනවා. හරි. ඒ කියන්නේ මේ B කොටසටත් ලකුණු 30යිනේ දීලා තියෙන්නේ. ගොඩක් දුරට මේ දෙන්නට ලකුණු 5 10ක් විතර හම්බෙයි. හරි. 5 ලකුණු 10ක් හම්බෙයි. ඉතුරු 20ම දෙවෙනි කොටසට තමයි යන්නේ. හේතුව ඒකේ යාන්ත්‍රණයක් එක්ක කතන්දරේ යන්නේ. රයිට්. අපි බලමු කොහොමද එහෙනම් දෙකට යාන්ත්‍රණයත් එක්ක විස්තරේ අහන්නේ කියන එක. හරි. එයාලා ඒකේ අහන්නේ ප්‍රතික්‍රියා වර්ගය සඳහන් කරමින්. ඒ කියන්නේ මේකේ යාන්ත්‍රණයේ නම මොකක්ද කියලා අහනවා. අපි ලියන්න ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ දාකලනද නියුක්ලියෝෆිලික ආදේශ දාකලනද ඉවත් වීමක්ද ඔය වගේ ලියන්නේ අපි යාන්ත්‍රණයේ නම. අන්න ඒක තමයි මේ අහන්නේ ප්‍රතික්‍රියාවේ නැත්නම් ප්‍රතික්‍රියා වර්ගය සඳහන් කරන්න කියලා කියන්නේ ඒක. හරි. එහෙනම් මේකේ ප්‍රතික්‍රියා වර්ගය මොකද්ද? සාමාන්‍යයෙන් ෆයි බන්ධනයක් කැඩිලා අලුතෙන් කට්ටියක් ඇතුළට එනකොට මට කියන්න ආදේශයක්ද වෙන්නේ ආකලනයක්ද වෙන්නේ?
ආදේශයක්ද වෙන්නේ ආකලනයක්ද වෙන්නේ. අපි ඒක චුට්ටක් මතක් කරගමු. ඒ කියන්නේ යාන්ත්‍රණයේ අර ඉලෙක්ට්‍රෝෆිලිකද නියුක්ලියෝෆිලිකද කතන්දරයට යන්න කලින් හරි අපි පොඩි උදාහරණයකුත් ගමුකෝ. ලේසි එකක්. CH2 double bond CH2 එකට අපි HBr දානවා කියමුකෝ. අර කතාවට අපි පස්සේ යමුකෝ. මේකට HBr දානකොට අපි දැන් දන්නවා H එකක් එනවා Br එකකුත් මේක ඇතුළට එනවා. ෆයි බන්ධනේ කැඩිලා. හරි. එතකොට මට කියන්නේ මේක ආදේශයක්ද ආකලනයක්ද? හරි. දැන් මේ ප්‍රශ්නේ නිකම්ම සාකච්ඡා කරගෙන යන්නේ නැතුව අලුතෙන් බලන 26 කෙනෙක්ටත් මේ කතන්දරේ හොඳට පැහැදිලි වෙන්න මම මේ විස්තරය කරගෙන යන්නේ. හරි. එතකොට උත්තරේ විතරක් ඕනි කට්ටියට අග්ගාලා මේ ටික යවලා ඔයාට ඕනි චුට්ට බලා ගන්න. මේ කතාව කියන්නේ මේ යාන්ත්‍රණයක් ගැන චූටි දැනුමක්වත් නැති කෙනෙක්ටත් මෙතනින් හරි අයිඩියා එකක් ගන්න ඕනි හින්දා. හරි. ඒ හින්දා එහෙනම් මේකේ ෆයි බන්ධනේ කැඩිලා මේ දෙන්න ඇතුළට එනකොට ඉන්න කවුරුත් මේකෙන් යනවද? දැන් මම මේ අහන්නේ මේක ආදේශයක්ද ආකලනයක්ද වෙන්නේ කියලා. මට කියන්නේ ආදේශිකුයි ආකලනිකුයි අතර වෙනස මොකද්ද? ආදේශයක් කියන්නේ මොකද්ද? ආකලනයක් කියන්නේ මොකද්ද? දැන් අපි හිතමු ක්‍රිකට් මැච් එකක්. ක්‍රිකට් මැච් එකේ දැන් ඇතුලේ 11 දෙනා සෙල්ලම් කර කර ඉන්නවා. හරි. ඇතුලේ ටීම් එකේ 11ම දැන් අවුලක් නැහැ ග්‍රවුන්ඩ් එකේ බහලා සෙල්ලම් කර කර ඉන්නවා. එකෙක්ට මොනවා හරි වෙලා ඉන්ජර්ඩ් එකක් වෙනවා. හරි. එකෙක්ට මොනවා හරි වෙලා ඉන්ජරියක් වෙනවා. එතකොට මොකද කරන්නේ අපි? හරි. දැන් උගේ අඬක් කැරලා දින උඩ සෙල්ලම් කරන්න බෑ. එතකොට මොකද කරන්න අපි මේ වෙනකොට? එක්කෙනෙක් අර අතිරේක සෙට් එකෙන් ඇතුළට ගන්නවනේ. හිටපු එක්කෙනා එළියට දාලා ඉන්ජර්ඩ් වුණ එක්කෙනා එළියට දාලා අර අලුත් එක්කෙනෙක් අතිරේක එක්කෙනෙක් ඇතුළට ගන්නවා. එතනදී මොකද්ද කරේ? අරයා වෙනුවට අපි කෙනෙක් එකතුද කරේ ආදේශද කරේ? හරි. අරයා නැති හින්දා අපි එකතු කරාද? නැත්නම් එයා වෙනුවට අපි ගෙන්නුවද කෙනෙක්? ගෙන්නවනේ. එහෙනම් එතනදි වෙන්නේ හිටපු කෙනෙක් අයින් කරලා ඒ වෙනුවට තව කෙනෙක් ගත්තා. ආදේශයක් වෙන්නේ. නිකම්ම එකතු කිරීමක් නෙවෙයි. ඒක එකතු කිරීමක් කියලා හිතන්නත් පුළුවන් කෙනෙක්ට ඕන. හැබැයි එතන ඊට වඩා එහා ගියපු පුංචි දෙයක් වුණා. හරි. එකතු කිරීම ගැන දැන් කිව්වහම මේක පැහැදිලි වෙයි. හරි. එහෙනම් දැන් මෙහෙම හිතමු. ග්‍රවුන්ඩ් එකට මැච් එක පටන් ගද්දි ගිහින් ඉන්නේ 10 දෙනයි. හරි. මැච් එක පටන් ගද්දි ග්‍රවුන්ඩ් එකට ගිහින් ඉන්නේ 10 දෙනයි. හැබැයි 11ක් ඕනි සෙල්ලම් කරන්න. එතකොට මොකද කරන්නේ? එතකොට අපි අර නැති එකා වෙනුවට එකෙක් ආදේශ කරන්නේ නැහනේ. නැති එකා බලලා ගෙන්නන්නේ. එහෙනම් එතනදි වෙන්නේ ආදේශයක් නෙමෙයි එකතුවක්. ඒ කියන්නේ ආකලනයක් කියලා කියනවනේ අපි. එහෙනම් මෙතන කතන්දරෙත් මොකද්ද වෙන්නේ මේ? මේකේ ඉන්න කවුරුත් අයින් වෙනවද පරමාණු? දැන් බන්ධනේ කැඩෙනවා. ඒක හරි. බන්ධන කැඩුනට මේකේ අවුලක් වෙන්නේ නැහැ. ඉන්න කවුරුත් යන්නේ නැහනේ. කාබන් දෙන්නවත් හයිඩ්‍රජන් හතරවත් අයින් වෙලා යන්නේ නැහැ. අලුතෙන්ම හයිඩ්‍රජන් එක්කයි Br එක්කයි ඇතුළට එකතු වෙන්නේ. හරි. ගෙනට 10ක් ඉන්න තැනට අලුතෙන් එක්කෙනෙක් ඇතුළට දැම්මා වගේ. එහෙනම් මේකෙදී අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනද? ආකලනයක් වෙන්න ඕනේ. ආදේශයක් වෙන්න බෑ. ආකලනයක් වෙන්න ඕනේ. දැන් හොයාගන්න ඕනේ මේක ඉලෙක්ට්‍රෝෆිලිකද නියුක්ලියෝෆිලිකද කියලා. ඉලෙක්ට්‍රෝෆිලික ආකලනයක්ද නියුක්ලියෝෆිලික ආකලනයක්ද කියලා හොයාගන්න. අපි දන්නවනේ ප්ලස් කෙනෙක් බැඳෙනවා නම් හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ධන කෙනෙක් එනවා නම් අපි කියනවා ඉලෙක්ට්‍රෝෆිලික කතාවක් කියන්නේ. හරි. ධන කෙනෙක් බැඳෙනවා නම් ඉලෙක්ට්‍රෝෆිලික කතාවක් කියන්නේ. ඍණ කෙනෙක් බැඳෙනවා නම් නියුක්ලියෝෆිලික කතාවක් කියන්නේ. නියුක්ලියෝෆිලික කතාවක් කියන්නේ. එහෙනම් මට කියන්න මේකෙදී දැන් ඇතුළට කවුරු වෙනවද? H එකෙන් H+ විදියට. Br එකෙන් Br- විදියට. එහෙනම් ඉතින් ඉලෙක්ට්‍රෝෆිලික එකකුත් ඇවිල්ලා ඇතුළට නියුක්ලියෝෆිලික එකකුත් ඇවිල්ලා. එහෙනම් කොහොමද දැන් අපි කියන්නේ? මේකට දැන් ඉලෙක්ට්‍රෝෆිලික ආකලනයක් කියන්නත් බෑ. නියුක්ලියෝෆිලික ආකලනයක් කියන්නත් බෑ. හේතුව වර්ග දෙකම එනවා. හැබැයි කියන්න පුළුවන් එක නමයි. කොහොමද තෝරගන්නේ? රයිට්. ඒක තෝරගන්නේ අපි ධනයි ඍණයි දෙගොල්ලක් එනවා නම් ඇතුළට ඉස්සල්ලාම එන කෙනාට අදාළව තමයි අපි නම කියන්නේ. එහෙනම් මේකෙදී අපි දන්නවා යාන්ත්‍රණයේදී වෙන්නේ සාමාන්‍යයෙන් ෆයි බන්ධනය ගිහිල්ලා කියන්නේ ෆයි බන්ධනය කියන්නේ ඉලෙක්ට්‍රෝන වලින් හොඳට පොහොසත් තැනක්නේ. හරි ඉලෙක්ට්‍රෝන ඝනත්වය හොඳට තියෙන තැනක්. එහෙනම් ඉලෙක්ට්‍රෝන ටිකක් ගිහිල්ලා මේකේ අල්ලගන්නේ ඉලෙක්ට්‍රෝන තියෙන එකෙක්වද නැති කෙනෙක්වද? يعني ඉලෙක්ට්‍රෝන කියන මයිනස් කට්ටිය ගිහින් අල්ලගන්නේ මයිනස් කෙනෙක්වමද ප්ලස් කෙනෙක්වමද? ප්ලස් කෙනෙක්නේ. මයිනස්ලා මයිනස්ලාට කැමති නැහනේ. එහෙනම් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන හරි. අපි මේකේ යාන්ත්‍රණයේදී කියනවනේ මෙන්න මේ ෆයි බන්ධනය විභේදනය වෙලා හරි. මේකේ විෂම විච්ඡේදනයක් වෙලා මෙයා Br- විදිහටයි මෙයා H+ විදිහටයි ඉද්දී මෙන්න මේ ෆයි බන්ධනය ගිහිල්ලා මේ H+ එක අල්ල ගන්නවා කියලා. එහෙනම් ඇතුළට ඉස්සල්ලාම එන්නේ H+ එක. පස්සේ තමයි Br- එන්නේ. හරි. එහෙනම් මෙන්න මේ ප්ලස් එකක් එන හින්දා ඉස්සල්ලාම ඇතුළට ඉලෙක්ට්‍රෝෆිලික කතාවට එනවා අපි.
එහෙනම් මේකෙදි වෙන්නේ දෙන්නම අලුතෙන් ඇවිල්ලා එකතු වෙන එක හින්දා ආකලනයක් කියනවා. එහෙනම් මේකේ යාන්ත්‍රණ වර්ගය ඉලෙක්ට්‍රෝෆිලික ආකලන කියලා කියන්න පුළුවන්. එහෙනම් මෙයාගේ පළවෙනි දෙවෙනි ප්‍රශ්නේ මුල අහන ප්‍රතික්‍රියා වර්ගයට අපිට කියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝෆිලික ආකලනයක් කියලා. හරි. ඉලෙක්ට්‍රෝෆිලික ආකලනයක් කියලා කියන්න පුළුවන්. ප්‍රතික්‍රියා වර්ගය. නැත්නම් යාන්ත්‍රණය ඉලෙක්ට්‍රෝෆිලික ආකලනයක් කියලා කියන්න පුළුවන්. රයිට්. එහෙනම් අන්න ඒක උදව් කරගෙන හරි සඳහන් කරමින් සහ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය සලකමින් මෙම ඵල දෙකෙන් කුමක් ප්‍රධාන ඵලය වන්නේදයි පැහැදිලි කරන්න. හරි. එහෙනම් මෙතනදී ප්‍රධාන ඵලයයි සුළු ඵලයයි කතාවක් ඉස්සෙල්ලා අපි දැන් ඇත්ත එකේදී උදාහරණේ බැලුවානේ. හරි. එතනදී කිව්වා අර h එක h වැඩි එකට බැඳෙන එක ප්‍රධාන ඵලය, h එක h අඩු එකට බැඳෙන එක සුළු ඵලය කියලා කතාව මම කිව්වා. ඒක එතන අහලා තිබ්බේ නෑ මම ඔයාලට එතන අර මාකෝනිකොෆ් නීතියත් එක්ක චුට්ටක් එක මතක් කරා. එහෙම වෙන්න හේතුවක් තියෙන්න බෑ. අන්නේ හේතුව මොකක්ද කියලා පැහැදිලි කරන්නලු කියලා කියනවා. යාන්ත්‍රණය උදව්වට අරගෙන. right. එහෙනම් අපි එතනේ දෙක මෙතිල් දෙක බියුටීන් කියන එක්කෙනාටම දැන් යාන්ත්‍රණෙත් මේකේ අඳින්න ඕනි. හරි. ලකුණු 35ක් නැත්තම් ඒ ලකුණු 30ක් උතන නැත්තම් නිකන් දෙන්නේ නැහැ. හරි. පැහැදිලි කිරීම වචනෙන් කියනවට වඩා මේකේ වචනෙන් කියන්න ඕනි යාන්ත්‍රණය සලකමින් කියනවනේ. එහෙනම් යාන්ත්‍රණය අපි මේකේ අනිවාර්යෙන් ඇඳලා පෙන්නනවට ලකුණක් එයාලා දෙනවා. හරි. එහෙනම් ඔයාලා මේකේ යාන්ත්‍රණේ ඇඳලා ඇවිල්ලා තියෙන්න ඕනි. right. අපි බලමු කොහොමද යාන්ත්‍රණය නම් එන්නේ කියලා මේකේ. හරි. අපි ගත්තනේ සංයෝගය CH3 ඕකනේ අපිට තිබුණ සංයෝගය. මේකට HBr දානකොට දැන් යාන්ත්‍රණය අපි ලියලා පෙන්නන්න ඕනේ. හරි. මේකට HBr දානකොට හරි. මම දැන් ප්‍රධාන ඵලයට අනුව යාන්ත්‍රණය අඳින්නම්. ඒ කියන්නේ එක යාන්ත්‍රණයක් ඇඳනම් සාමාන්‍යයෙන් ඇති මේකට. හරි. අපි යාන්ත්‍රණය අඳිනකොට මෙතන විෂම විච්ඡේදනයක් වෙනවා කියන එක පෙන්වන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ දෙන්නගේ මේ කතාවත් එක්ක උතන සුළු ඍණ සුළු ධන ද්‍රවීයතාව ගැන පෙන්වනකොටත් සාමාන්‍යයෙන් අපිට යාන්ත්‍රණයේදී ලකුණක් හම්බ වෙනවා. එහෙනම් ඔන්න ඔය ටිකට E තලයටයි මෙන්න මේ කතාවටයි ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ එතන වෙන්නේ මෙන්න මේ ෆයි බන්ධනය ගිහිල්ලා ඉස්සලාම H එක අල්ලගන්න එකනේ. H එක අල්ලගන්න එක. ඊට පස්සේ දැන් අපි මේ මුලින්ම පෙන්වන්න යන්නේ H එක H වැඩි කාබන්ට බැඳෙන කතාව. එහෙනම් එතකොට දැන් මෙතන හැදෙන ඵලය අපි ඇන්දොත් කොහොම එකක් දෙන්නේ? එතන හැදෙන ඵලය දැන් කෙලින්ම BR තාම ඇවිල්ලා නැහැ. H එක විතරයි දැන් අපි මේ ෆයි බන්ධනෙන් ගිහින් අල්ලගෙන ඇතුළට ගන්න. එහෙනම් බලමු මේක කොහොමද දෙන්නේ කියලා. CH3 CH මේගොල්ලෝ වෙනස් වෙන්නේ. මෙතන දැන් ඩබල් බොන්ඩ් එක නැති වුණා. ඔන්න මේක දැන් CH2 වෙනවා. හරි. මේක CH2 වෙනවා. sorry මෙතන H එකක් නැහැ. මේක දැන් CH2 වෙනවා. මේ CH3 එක එහෙම ඉන්නවා. හරි. එහෙනම් මේ කාබන් එක දැන් බන්ධන 3ක් තියෙන කෙනෙක් වුණා නේද? ඒ කියන්නේ එයාට එකක් අඩු වුණානේ. ෆයි බන්ධනය කැඩිච්ච හින්දා මෙතන. මෙයාට H එක ආපු හින්දා එයා අවුලක් නෑ. එයාගේ දැන් බන්ධන 4ම මේ පැත්තේ බන්ධනේ මේ පැත්තට තියෙන බන්ධනේ S දෙකෙන් 4ක් තියෙනවා. එයා අවුලක් නෑ ස්ථායි වෙලා ඉන්නේ. හැබැයි මේ කාබන් එකේ බන්ධනේ නැති වුණ හින්දා එයා දැන් ප්ලස් වෙලා ඉන්නේ. එහෙනම් මේ මොකද්ද හැදෙන්නේ? මොන කැටායනයක්ද? කාබෝ කැටායනයක්නේ. හරි. ඔතනින් කාබෝ කැටායනයක් හැදෙනවා. එහෙනම් මේකට දැන් ආපහු Br එක ඇවිත් තමයි ඊටු වැඩේ වෙන්නේ. දැන් මෙතනින් Br මයිනස් තාම මේකට ආවේ නැති හින්දා එයාවත් අපි මේ යාන්ත්‍රණයෙන්දි මෙහෙම පැත්තකින් පෙන්වන්න ඕනේ. එක සරයුගලෙත් එක්කම පෙන්වුවත් කමක් නැහැ. එක සරයුගල නැති වුණාට අවුලක් නැහැ. ලකුණු නැති වෙන්නේ නැහැ. හැබැයි Br මයිනස් කියලා තියෙන්න ඕනි. Br තිබ්බොත් ලකුණු හම්බෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය දෙකටත් අපිට ලකුණු ටිකක් හම්බ වෙනවා. මේ E තලයටයි මෙතන ද්‍රවීයතාව පෙන්වනකොටයි මේ E තලයටයි මෙන්න මේ ඵල දෙකටයි සාමාන්‍යයෙන් යාන්ත්‍රණයේදී ලොකු ලකුණක් හම්බ වෙනවා. හරි. ඔතනින් පස්සේනේ අන්තිම උත්තරේට එන්නේ අපි දැන්. හරි. මේකේ දැන් වෙන්නේ මෙන්න මේ Br මයිනස් එක එනවනේ මෙන්න මෙයා ළඟට. හරි. ඒ Br මයිනස් එක දැන් එනවා මෙන්න මේ ප්ලස් කියන කාබන් එක ළඟට. එතකොටනේ අපිට ඕනේ අන්තිම උත්තරේ හැදෙන්නේ. හරි. එතකොටනේ අපිට ඕනේ මෙන්න මේ හේලයිඩ් එක හැදෙන්නේ CH3 Br එක මෙතෙන් ඇවිල්ලා. ඔය කතාව දැන් මෙහෙමනේ සම්පූර්ණ වෙන්නේ. හරි. එහෙනම් මේක ආවට පස්සේ අපිට දැන් එයාලා කියනවා මේකේ ප්‍රධාන ඵලය වෙන්නේ කවුද හේතුත් එක්ක පැහැදිලි කරන්න කියලා කියනවා. හරි. මේකේ ප්‍රධාන ඵලය වෙන්නේ කවුද හේතුත් එක්ක පැහැදිලි කරන්න කියලා කියනවා.
හේතුත් එක්ක පැහැදිලි කරන්න කියලා කියනවා. රයිට්. එහෙනම් කොහොමද වැඩේ කරන්නේ? මේකෙදී HBr අපි දැන් මෙහෙම දානකොට මෙතනින් ප්‍රධාන ඵලයක් හදා ගන්නකොට මෙන්න මේ කාබෝ කැටායනය හැදුණා. තෘතීක කාබෝ කැටායනයක් හැදුණා. මේකටම අපි අනිත් විදිහටත් HBr දැම්මොත් හරි. ඒ කියන්නේ HBr දා දින අනිත් කෙනාවත් මං අඳින්නම් මේකෙදී. ඒ කියන්නේ මෙන්න මේ වැඩේම තමයි එතනත් වෙන්නේ. එතකොට එන කාබෝ කැටායනය ඇන්දොත් අපි දැන් H එක H වැඩි කාබන්ට එනකොට එකනේ අර ඇඳලා තියෙන්නේ. මම දැන් මේ අඳින්නේ H එක මෙන්න මේ H අඩු කාබන්ට එනකොට එන එක. හරි. එතකොට එනවනේ CH3 CH වෙන්නේ දැන් මෙයා. මේක CH3 වෙනවා තනි බන්ධනයක් කියලා දැන්. මේකට ආවේ නැහැ නේ H එකේ හින්දා යා CH ප්ලස් වෙන්නේ දැන් මෙයා. ඔන්න ඕක එනවනේ. මේක මොන කාබෝ කැටායනයක් කියලාද අපි ගන්නෙ? මේක මොන කාබෝ කැටායනයක්ද? මේක ඇවිල්ලා ද්විතීක කාබෝ කැටායනයක්. අරයා තෘතීක කාබෝ කැටායනයක් කිව්වා මෙයා ද්විතීක කාබෝ කැටායනයක් කිව්වා. කොහොමද ඒක අඳුරගන්නේ? අපි කියනවානේ මෙන්න මේ ධන ආරෝපිත කාබන් එක. මෙන්න මේ ප්ලස් වෙලා ඉන්න කාබන්ට ඩිරෙක්ට් බැඳිලා ඉන්න කාබන් ගාන. කෙලින්ම බැඳිලා ඉන්න කාබන් ගානට අනුව අපි කියනවා එයා ද්විතීකද තෘතීකද ප්‍රාථමිකද කියන එක. එහෙනම් මෙයාට දෙපැත්තේ කාබන් දෙකක් බැඳිලා ඉන්න හින්දා මෙයා ද්විතීකයි. මෙයාට කාබන් තුනක් බැඳිලා ඉන්න හින්දා මෙයා තෘතීකයි කියලා කියනවා. එහෙනම් ද්විතීක තෘතීක කතන්දරෙත් එක්ක තමයි අර ප්‍රධාන ඵලයයි සුළු ඵලයයි කියන එකේ කතාව හදාගන්නේ. ඔයාලට ඒකෙදි මතක තියෙන්න ඕනි මෙන්න මේ කාබෝ කැටායන වල තියෙනවා ස්ථායීතාව වැඩි වෙන පිළිවෙලක්. ඒක වැඩි වෙන්නේ කොහොමද? කාබන්ගේ ඔය කාබෝ කැටායන වල ස්ථායීතාව වැඩි වෙනවා මෙන්න මේ ප්ලස් කියන කාබන් එකට බැඳිලා තියෙන කාබන් ගාන වැඩි වෙන තරමට. හරි. එහෙනම් අපි කියනවා සාමාන්‍යයෙන් ප්‍රාථමික කාබෝ කැටායනයකට වඩා. හරි. මේ වගේම දන්නේ නැත්නම් ඔයාලා චූටි නෝට් එකක් දාගන්න මේවා අනිවාර්යෙන් වැදගත් වෙන කොටස්. එසේ නැත්නම් MCQ එකක් හරි අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රාථමික කාබෝ කැටායනයකට වඩා කාකෑ කියලා දාමු අපි. ප්‍රාථමික කාබෝ කැටායනයකට වඩා ද්විතීක කාබෝ කැටායනයක. ද්විතීක කාබෝ කැටායනයක ස්ථායීතාව වැඩි. ඊටත් වඩා තෘතීක එක්කෙනෙක්ගේ වැඩි. මේකටත් හේතුවකුත් තියෙනවා. මොකක් වේද හේතුව? තෘතීක කාබෝ කැටායනය. ඔකට හේතුවකුත් තියෙනවා. මොකක් වේද හේතුව? හේතුව තමයි දැන් මේකේ ප්ලස් එක තියෙන තරමට මෙයා අස්ථායිනේ. ධනාරෝපණ, ඒ කියන්නේ ආරෝපණ පුළුවන් තරම් අඩු කරගන්න තරමට ස්ථායිනේ. එහෙනම් මෙන්න මේ ධනාරෝපණය අඩු කරගත්ත තරමට මෙයාගේ ස්ථායීතාව වැඩි කරගන්න පුළුවන්. එහෙනම් ධනාරෝපණය අඩු කරගන්න නම් ඉලෙක්ට්‍රෝන කවුරු හරි දෙන්න ඕනේ. හරි. එහෙනම් මේ කාබන්ට බැඳිලා ඉන්න හයිඩ්‍රජන්ට පුළුවන් ද මෙයාට ඉලෙක්ට්‍රෝනයක් දෙන්න? පුළුවන්. දුන්නොත් හැබැයි H එකට යන්න වෙනවා. ඒ කියන්නේ ඌට තියෙන්නෙත් එකයි. ඒක දීලා හරියන්නේ නැහැ. හැබැයි දෙපැත්තේ ඉන්න කාබන් දෙන්නට පොඩි සපෝට් එකක් දෙන්න පුළුවන් නේද මේ ප්ලස් කාබන් එකට? ස්ථායි වෙන්න. හරි. එහෙනම් මේ දෙපැත්තෙන්ම කාබන් දෙන්නෙක් ඉන්නවා මෙයාට පොඩි සපෝට් එකක් දෙන්න. හැබැයි තෘතීක එකේ මෙයාට සපෝට් එකක් දෙන්න 3 දෙනෙක්ම ඉන්නවා. එහෙනම් දෙන්නෙක් සපෝට් එක දෙනවට වඩා 3 දෙනෙක්ගේ සපෝට් එකෙන් ස්ථායි වෙන්න තියෙන හැකියාව වැඩි. ඒ හින්දා ප්‍රාථමිකයකට වඩා ද්විතීකයකට වඩා තෘතීක එකේ ස්ථායීතාව වැඩි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් පැවැත්මක් තියෙන ස්ථායි තැනකනේ. ඒ හින්දා මේකෙදී කාබෝ කැටායනයක් විදියට හොඳටම පවතින්නේ අන්න අරයා. එතකොට එයාගේ ළඟට Br-10 තියෙන හැකියාවත් වැඩි වෙනවා. ඒ කියන්නේ මෙයා පවතිනවා කියන්නේ Br- එයා ළඟට එන්න තියෙන හැකියාව වැඩි. මෙයා හැදෙන්න තියෙන ප්‍රමාණය අඩුයිනේ. ඒ කියන්නේ ඉතින් මෙයාට මේ HBr දානකොට අපෙන් දැන් අහන්නේ ප්‍රධාන ඵලය වෙන කෙනානේ. සාමාන්‍යයෙන් ප්‍රධාන ඵලය වෙන්නේ චුට්ටක් හැදෙන එකාද හොඳටම හැදෙන එකාද? හොඳටම හැදෙන එකානේ. හරි. එහෙනම් මෙතනදී මෙයා හැදෙන්නේ ටිකයි. ඒතර ඊට වඩා හොඳ ස්ථායි පවතින්න පුළුවන් කෙනෙක් හැදෙනවා. ඒතර පවතින්නේ මූනේ. එහෙනම් මෙයා තමයි ඉතුරු වෙන්නේ මෙයාට සාපේක්ෂව. එහෙනම් Br- ඊළඟට ඇවිල්ලා හැදිලා හෙලයිඩ් එකක් විදිහට ප්‍රධාන ඵලය වෙන්නේ මේක. එහෙනම් ඕකත් එක්ක අඳුර ගන්න ඕනේ ඔයාලා මෙන්න මේ HBr දානකොට ප්‍රධාන ඵල දෙකක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රධාන ඵල නෙමෙයි අතුරු ඵල දෙකක් හැදෙන්න පුළුවන්. හරි. එහෙනම් ඒ කාබෝ කැටායන දෙකේ ද්විතීක කාබෝ කැටායනෙකුත් හැදෙන්න පුළුවන්. තෘතීක කාබෝ කැටායනෙකුත් හැදෙන්න පුළුවන්. හැබැයි කාබෝ කැටායන වල ස්ථායීතාවත් එක්ක තෘතීක කාබෝ කැටායනයේ ස්ථායීතාව වැඩි ද්විතීකයකට වඩා. ඒ හින්දා පවතින්නේ මෙයා. ඒ හින්දා මේකෙන් තමයි ප්‍රධාන ඵලයක් විදිහට හෙලයිඩ් එකක් හැදෙන්නේ. මේකත් හැදෙනවා. හැබැයි ප්‍රධාන එක්කෙනා මෙයා. ඒ කියන්නේ අපි මෙයාලට ප්‍රධාන ඵල මේගොල්ලෝගෙන් හැදෙන එක්කෙනාට සුළු ඵල කියලා කියන්නේ.
එහෙනම් මේකෙන් හැදිච්ච එක අපි ඇන්දා. එතකොට BR එක එන්නේ මෙතෙන්ද මේකෙදි. අරකේ BR එක මෙතෙන් ඇවිල්ලා තෘතීයික හෙලයිඩයක් හැදෙනවා. මේකේ BR එක මෙතෙන් ඇවිල්ලා ද්විතීයික හෙලයිඩයක් හැදෙනවා. එහෙනම් ඔයාලා මෙන්න මේ යාන්ත්‍රණය ඇඳලා පෙන්වන්න ඕනේ. හරි. ගොඩක් දුරට මාකින් එකේ මම හිතන්නේ යාන්ත්‍රණය මේ එක්කෙනෙක්ට ඇඳලා පෙන්නලා කාබෝකැටායන දෙකම ගැන චුට්ටක් ඔයාලා විස්තරය කියලා කාබෝකැටායන ස්ථායි තාම මෙහෙම වැඩි වෙනවා. එම නිසා පවතින්නේ තෘතීයික කාබෝකැටායනය. ඒත් එක්ක හැදෙන හේලයිඩ් එක තමයි ප්‍රධාන ඵලය වෙන්නේ කියන චුට්ට ගලපලා ලිව්වනම් අන්තිමට ඔතන ඔය ලකුණු ඔක්කොම ටික හම්බ වෙනවා. හරි. අර ඊටු 20ම නැත්නම් ඔය උඩ කතාත් එක්ක මුළු 30ම හදා ගන්න පුළුවන්. රයිට්. එහෙනම් අරකයි මම වාක්‍යයකින් ලියන්නේ නැහැ. ඒක ඔයාලට හදා ගන්න පුළුවන්. ඒ ටික ගලප ගන්න. ගලපලා උත්තරේ ගත්ත විදිහ හරියට අඳුර ගන්න. හරි. ලොකු හැලි ලියන්න යන්න එපා. හරි. ඒ කියන්නේ ලොකුවට දැන් මේ මෙච්චර ඒවා කරලා ඔයාට ආයේ එන ලොකු විස්තරයක් ලියන්නත් ඕකේ දාන්නේ නැහැ. හරි. ඒ කියන්නේ ලියුවා කියලා 아무තු ලකුණු ගොඩක් හම්බෙන්නේ නැහැ. 30ම තමයි හම්බෙන්නේ. ඒ හින්දා පුළුවන් තරම් ඔයා දැන් අදාළ කතන්දරේ පැහැදිලි කරලානේ තියෙන්නේ අදලා. ඔයාට දැන් තියෙන්නේ චුට්ටක් මේක ඇතුලේ අර තියෙන අවශ්‍යම ටික. කාබෝකැටායන දෙන්නෙක් හැදෙනවා. ඒ දෙන්නගේ ස්ථායි මෙයා. ඒ හින්දා එයාගෙන් හැදෙන එක තමයි ප්‍රධාන ඵලය. කියන චුට්ට ඔයාගේ වචනෙන් ලියන්න. කෙමිස්ට්‍රි වල අපිට ඒ chance එක තියෙනවනේ. අදාළ විස්තරේ පෙන්වුවාට පස්සේ ඔයාට අර අමුතු සයන්ටිෆික් වර්ඩ් දදා ඉන්න ඕනේ නැහැ. විද්‍යාත්මක වචන දදා මේ අනිවාර්ය වචන දාන්න වගේ කතන්දර නැහැනේ. දැන් ෆිසික්ස් වල නම් භාගික ආසාවනය කියන වචනේ නැතුව ඒක වෙන්නේ මෙහෙමයි කියලා කොච්චර ලිව්වත් වැඩක් නැහැ. ස්ට්‍රක්චර් එකේ විශේෂයෙන්. හරි. හැබැයි අපේ එහෙම සීන් එකක් නැහැනේ. අපේ මේ ඔයා දන්න ටික තේරිච්ච ටික ඔයාගේ වචනෙන් ගලපලා තිබ්බනම් ලකුණු හම්බ වෙනවා. ඒ හින්දා ඒ chance එක ගන්න අදාළ විස්තරේ පෙන්නලා කෙටියෙන් ලියන්න. රයිට්. එහෙනම් B කොටසේ කතන්දරේ ඔච්චරයි. හරි. එහෙනම් නම දුන්නා ව්‍යුහය ඇඳගෙන HBR දාගන්න උනා. ඵල දෙක අඳින්න කියලා කිව්වා. එතනදිත් ඔයාලට මතක තියෙන්න ඕනි මාකෝනිකොෆ්ට අණුව මේකේ ප්‍රධාන ඵලයක් සුළු ඵලයක් යනවා කියන කතන්දරේ. ඊට පස්සේ මේකෙදී ප්‍රතික්‍රියා වර්ග යාන්ත්‍රණයට නම අහලා තිබ්බා. නම අපිට ඉලෙක්ට්‍රෝෆිලික් ආකලන කියලා. ඒකට සම්පූර්ණ පැහැදිලි කිරීමකුත් එක්ක මම උත්තරේ අරන් දුන්නා. ඊට පස්සේ යාන්ත්‍රණය ඇඳලා පහදන්න කියනවා කවුද ප්‍රධාන ඵලය වෙන්නේ කියලා. අර උඩ ඇඳපු උත්තර දෙකෙන්. රයිට්. එහෙනම් එකක් මේ විදිහට පෙන්වන්න පුළුවන්. ඔය විදිහට A B කොටස් දෙකට උත්තර ටික ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඕකේ දැන් ලකුණු තාම 65ක කොටසන්නේ අපි කතා කරේ. තවත් උතන අපිට 85ක කොටසක් තියෙනවා C කොටසේ D කොටසේ. හරි. ඒ කියන්නේ මේ ඩිස්කස් කරන්න මෙච්චර වෙලා ගියාට විභාගෙදි මේවට වෙලා යන්නේ නැහැ. හරි. ඔය දැන් අපි කතා කරපු A B කොටස් දෙකම විනාඩි 4කින් විතර කරලා දාන්න පුළුවන්. ඕවා මතක කෙනෙක්ට. හරි. මේකේ වෙලා යනවා නම් වෙලා යන්නේ මේ චුට්ට ඇඳගෙන අර යාන්ත්‍රණේ මෙන්න මේක ඇඳගෙන විස්තරය චුට්ටක් කියන්න විතරයි. අනිත් ටිකට එහෙම වෙලා යන්නේ නැහැ. හරි. ඒ හින්දා විනාඩි 3න් 4න් විතර කරන්න පුළුවන් කොටස් දෙකක් ඔය AB. ඒ කියන්නේ පාඩම් කරලා ගියපු වැඩෙක්ට. ඒ කියන්නේ අර හිත හිමීට උත්තර ගන්න කෙනෙක්ට විනාඩි 4න් ලියන්න බෑ මේක. හරි. එහෙම අයටත් ලියන්න ඕන හින්දා තමයි පැය භාගයක් දෙන්නෙත් මේ ප්‍රශ්නෙට. හරි. ඒ කියන්නේ සම්පූර්ණ මේසේ 8 වෙනි ප්‍රශ්නෙට මේ ABCD කෑලි 4ටම විනාඩි 30ක් හම්බ වෙනවා. පැය භාගයක්. ඒතර ඒක දෙන්නේ ඒ හැමෝටම ලියන්න පුළුවන් උපරිම වෙලාවක් දෙන්නේ. හරි. ඒතර ඒක පැය භාගෙද ඔයා විනාඩි 15 ලියනවද 3ෙන්ද 4ෙන්ද විනාඩි ලියන්න කියන එක ඔයාගේ අතේ තියෙන. ඒකේ වාසිය අපිටම තමයි. රයිට්. එහෙනම් මේකේ CD කොටස් දෙකට මම තව වීඩියෝ එකකින් කතාව කියන්නම්. මේකේ C කොටසේ තියෙනවා ඒ කියන්නේ චූටි අවුලක් තියෙන තැනක්. ඒ කියන්නේ ප්‍රශ්නේ අවුලක්. හරි. ඒ උනට ඒක එහෙම ලොකු අවුලක් නෑ. හැබැයි අර ඔයාලට ඒවලෙත් එක්ක හිතෙන ඒවයි ඊට පස්සේ ඔයාලා අඳින්න යන දේවලුත් එක්ක ඔයාලට ගොඩක් අඳින්න වෙනවා. මේකට මේ මෙච්චර අඳින්න ඕනිද වගේ එකක් හිතෙන්න පුළුවන්. හරි. ඔය සම්ප්‍රයුක්තව කේස් එකක් අහනවා මේකේ ඒක අඳිද්දි තමයි අවුල එන්නේ. මේක වැරද්දක් නෙමෙයි. අර ප්‍රශ්නේ චූටි අඩුවක්. එයාලට කියන්න තිබ්බා මේක මේ චුට්ට අඳින්න කියලා. එහෙම නොකිය පොදුවේ කිව්ව ගමන් ඔයාලට මේකේ ගොඩක් අඳින්න වෙනවා. හරි. එතකොට දැන් සමහරවිට මම දැන් මේ කියන ඒවත් එක්ක ඔයාලට හිතෙයි මං ඇඳපු ටික මදිද නැද්ද කියලා. හරි. ඒක මාකින් එක ආවහම අපි හරියටම බලමු විකල්ප ක්‍රම වලට. කියන්නේ විකල්ප ලකුණු දීලා තියෙනවද ඒ අඳපු විදිහට කියන එක. ඒක චුටි අවුලක් තියෙන. ඒ හින්දා මම ඒක ඊළඟ වීඩියෝ එකකින් CD කොටස් දෙක දාන්නම්. D කොටසේ නම් එහෙම කිසි අවුලක් නැහැ. ඒකේ ලකුණු 35ක පුංචි පරිවර්තනයක්. අර පළවෙනි එකේ 35ක පරිවර්තනයක් නේ තිබ්බේ. ඒකේ ප්‍රතික්‍රියකේ හැදෙන අන්තිම එක්කෙනයි දීලා ලිස්ට් එක දීලානේ අහලා තිබ්බේ. මේකේ ලිස්ට් එක දීලා නැහැ. බෙන්සින් එක දීලා අලුතෙන් හැදෙන සෙට් එක පියවර 5කින් ඔයාට හදලා පෙන්නන්න කියලා තමයි මේ කියන්නේ. ඒ හින්දා මේකෙත් ලොකු කතාවක් නැහැ. ඒකත් ඉක්මනට ගන්න පුළුවන් ප්‍රශ්නයක්. C කොටසේ තමයි අර ඒකේ තුන්වෙනි කොටසේ තමයි චූටි අවුලක් තියෙන. ඒකටයි D කොටසටයි වෙනම තව වීඩියෝ එකක් දාන්නම්. එහෙනම් ඕගනික් වල 8 A කොටස B කොටසට උත්තර ටික සම්පූර්ණ මේ විදිහට ගන්න පුළුවන්. මම හිතනවා කට්ටියට පැහැදිලි ඇති කියලා. කට්ටියම
පැහැදිලි නම් සහ ප්‍රශ්න තියෙනවා නම් මේවට ලකුණු කොහොම හම්බෙයිද වගේ කියන එක සාමාන්‍යයෙන් මම වෙනම කියන්න යන සාමාන්‍ය මේ ගොඩක් තැන්වලට ලකුණු 5 කෑලි තමයි හම්බෙන්නේ අපිට. ඒතර මේකේ නම් මේ ඊතල වලට පුංචි පුංචි ලකුණු 3 කෑලි 2 කෑලි හම්බෙන්න පුළුවන් යාන්ත්‍රණය නම් අනිත් ඒවාට සාමාන්‍යයෙන් 5 වගේ තමයි ඕගනික් ප්‍රශ්නේ හම්බෙන්නේ. හරි. අර 35 හම්බෙන්නේත් සාමාන්‍යයෙන් එතන 5 උත්තරය කියන්නේ 1 2 3 4යි PQR 3යි 7ක් තියෙනවනේ. ඒතර 4 5 35ක් තමයි දීලා තියෙන්නේ. හරි. ඒ හින්දා 5 කෑලි යන්නේ ගොඩක් වෙලාවට ලකුණු. එතකොට අදහසක් ගන්න 25 ලියපු කට්ටිය අරගෙන දැන් වැඩ පටන් ගන්න තව මාස 7යි තියෙන්නේ ඔයාලට. හරි. සති 30ක් විතර තියෙන්නේ. ඒ හින්දා එතකොට ඒ මාස 7යි කොට සති 28ක් වුණාට ඕකේ දවස් කැරකිලා එද්දි සති 30ක් ඔයාලට සෙට් වෙනවා. අගෝස්තු 10 නේ එක්සෑම් පටන් ගන්න. එතකොට රෙඩි වෙන්න හොඳට කරදර වෙලා ඇති සමහර ලොකු පිරිසකට මොනවා වුණත් වැටෙන්න එපා අනිවාර්යෙන් නැගිටින්න. එතකොට කාලයක් යනකම් මට වීඩියෝස් ටිකක් දාන්නත් බැරි වුණා ඔයාලට. ඒ කියන්නේ ඒ වැස්සේ කරදරෙත් එක්ක ෆයිබර් ලයින් එක ඩිස්කනෙක්ට් වෙලා තිබුණා දවස් 26ක්. හරි. ඒ කාලය ඇතුළත මොකුත් කරගන්න වෙන කරන්ට් තිබ්බේ නැහැ. ඒ ප්‍රශ්න අනම්මනම් එක්ක එහෙම වෙලා තිබිලා තමා මේ දැන් ආයේ වීඩියෝ එකක් කරන්න ගත්තේ රිවිෂන් පටන් ගත්තා. ඒවත් එක්ක වැඩවලටත් හිර වුණා. ඒකයි මේ උත්තර ටික ඉක්මනට දාන්න බැරුනේ. හරි. SPD ප්‍රශ්නටත් උත්තරේ ඉල්ලලා තිබ්බ එසේ එකට ඒකත් ඉක්මනින් දාන්න. එතකොට මේකෙත් ඉතුරු කොටස් දෙක ඊළඟ වීඩියෝ එකකින් බලමු. රයිට්. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. කට්ටියෙන් වැඩ කරන්න 26 ෆස්ට් ෂයි 25 දැන් 26ට සෙකන්ඩ් ෂයි ලියන කට්ටිය උපරිම ගේමක් ගහන්න. මේ පාරත් පේපරේ 26 පේපරෙත් ගොඩක් දුරට මේ වගේම එකක් වෙයි. 25 පේපරේ වගේම එකක් වෙයි. සාමාන්‍යයෙන් අපි මේ දැන් යන්නේ ඔයාලගේ අන්තිම ඒ කියන්නේ මේ සිලබස් එකේ අන්තිම බැච් ටිකනේ මේ අපි. හරි. 26 27න් ගොඩක් දුරට බැච් එක ඉවර වෙයි. හරිනම් 26න් ඉවර වෙන්න ඕනේ. 27 නිව් සිලබස් එකට එන්න ඕනේ. එහෙම වෙලා නැහැ තාම. 28 අනිවාර්යෙන් ගොඩක් දුරට නිව් සිලබස් එකක් වෙයි. ඒ හින්දා ඔයාලා අන්තිම බැචස් ටික ඒ හින්දා ඔයාලට සාමාන්‍යයෙන් පේපරේ මේ මට්ටමේ එකක් ඊළඟ අවුරුද්දෙත් තියෙයි. රයිට්. ඒ හින්දා කට්ටිය මහන්සි වෙන්න වැඩ කරන්න ලකුණු හදන්න වැඩ කරන්නම ඕනේ. රයිට්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මේ ටික හරියට පුංචි නෝට් එකක් එක්ක මේ කතන්දරත් එක්ක අල්ලගන්න. රයිට්.